සියලු දෙනාට ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේ නවතම විශේෂාංගයට. අද අපි ගමන් කරන්නේ අඳුරු අවකාශයේදී සැරිසරා පවතින ජාත්‍යන්තර අවකාශ මධ්‍යස්ථානයටයි. ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් ගැනයි. ISS යනු ග්‍රහලෝකයෙන් කිලෝමීටර් 400ක් පමණ ඉහළින් කක්ෂයට යටත් වෙමින් පවතින විශාලතම මිනිස් සාධනයකි. මේ සාමාන්‍යයෙන් පැය 90ක් ඇතුළත භූමිය වටා එක් වටයක් හරහා ගමන් කරයි. මේ සිටින ජාත්‍යන්තර අභ්‍යසිකයින් විවිධ ජාතීන්ට අයත්ය. ඒ වගේම මේදී විද්‍යාත්මක පර්යේෂණ බර රහිත ක්‍රියාවන් හා තාක්ෂණික අත්අදහා බැලින් සිදු කරයි. ISS ඒක සාදා ඇත්තේ විශේෂිත මොඩියුල කීපයක් එක් කරමින්ය. ඒ මොඩියුල නම් වන්නේ නිවාස කාමර, පර්යේෂණ මධ්‍යස්ථාන, විදුලි ශක්තිය ලබා දෙන සූර්ය පැනල සහ සංනිවේදන උපංගයි. ISS වෙත ආහාර ජාලය උපකරණ සහ නව මොඩියුල රැගෙන යන්නේ ස්පේස් නාසා වැනි ආවාර වලින් කටයුතු කරන අභ්‍යාසකයින් මෙහිදී වසරකට වාසන්න කාලයක් පවතිනවා. ISS එකෙන් සූම් කර බැලූ විට ඔබට පෘථිවිය නැරඹිය හැකි අයුරු බොහොම අපූරුයි. ඔබට සිතුවාද විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙය මිනිස්කමට අයත් විශිෂ්ටතම හමුදායක සංකේතයක්. ඉතින් යාළුවනේ, මෙන්න ඔයාලට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන පිළිබඳව කෙටි විස්තරයක්. ඔයාලට මේ පිළිබඳව වැදගත් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි ඉදිරියේදී තවත් දැනුමක් සහ අත්දැකීම් සමගින් ආපහු එන්නම්. සුබ දවසක්.